ඉරානයේ උත්තරීතර නායක අලි ඛමේනි යනු කවුද? 1989 වසර සිට ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන්නේ අලි ඛමේනි. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව රට පාලනය කළ දෙවන නායකයා ලෙසද ඔහු ඉතිහාසයට එක් වී ඇත. අද සිටින බොහෝ තරුණ ඉරාන ජනතාවට ඛමේනි බලයට පැමිණීමට පෙර ඉරානය කෙසේ තිබුණාද යන්න අත්දැකීමක් ලෙස දැනගැනීමට අවස්ථාවක් ලැබී නැත. ඉරානයේ උත්තරීතර නායකයා රටේ බලවත්ම තනතුරයි. රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට, ඕනෑම තීරණයක් අවහිර කිරීමට සහ රජයේ ඉහළ තනතුරු සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ඔහුට බලය තිබේ. එමෙන්ම රටේ රාජ්‍ය නායකයා මෙන්ම සන්නද්ධ හමුදාවන්ගේ සහ ඉස්ලාමික් රෙවොලියුෂනරි ගාඩ් කෝප්ස් ඇතුළු ආරක්ෂක බලකාවල ප්‍රධාන සේනාධිපතිවරයාද ඔහුයි. මේ හේතුවෙන් ඔහු ඉරානයේ දේශපාලන පද්ධතිය තුළ අතිශයින් බලවත් පුද්ගලයෙකු ලෙස සැලකී. අලි ඛමේනි 1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාද්හි උපත ලැබිය. ඔහු ආගමික පවුලක දරුවන් 8 දෙනා අතර දෙවන දරුවා විය. ඔහුගේ පියා ෂියා ඉස්ලාම් ආගමට අයත් මධ්‍යම මට්ටමේ පූජකයෙකි. ඛමේනි කුඩා වයස සිටම කුරානය සහ ආගමික අධ්‍යාපනය හැදෑරූ අතර වයස අවුරුදු 12 දී පූජකයෙකු වීමට සුදුසුකම් ලැබිය. එහෙත් ඔහුගේ කාර්ය ආගමික කටයුතු වලට පමණක් සීමා නොවිය. ඒ කාලයේ බොහෝ ආගමික නායකයන් මෙන්ම ඔහුද දේශපාලන ක්‍රියාකාරකම් වලටද සක්‍රියව සම්බන්ධ විය. ශක්තිමත් කතිකයෙකු වූ ඛමේනි පසුව ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහළ කළ ලද මොහමඩ් රෙසා පහළවී රජුට විරුද්ධ වූ කණ්ඩායම් සමග එක්විය. එම කාලය තුල ඔහු බොහෝ පීඩාවන්ට මුහුණ දුන්නා. වද හිංසා, අභ්‍යන්තර පිටුවහල් කිරීම සහ සිරගත වීම ඇතුළු අත්දැකීම් ඔහුට සිදුවිය. ෂා රජුගේ රහස් පොලිසිය විසින් ඔහු අවම වශයෙන් 6 වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු රුහොල්ලා කොමේනි ඔහුව ටෙහෙරානයේ සිකුරාදා යාඥා නායකයා ලෙස පත් කළේය. පසුව 1981 දී ඛමේනි ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරාපත් විය. 1989 දී කොමේනිගේ මරණයෙන් පසු ආගමික නායකයන් විසින් ඔහුව ඉරානයේ උත්තරීතර නායකයා ලෙස තෝරා ගන්නා ලදී. අලි ඛමේනි විදේශ සංචාර කාලතුරකී කරන පුද්ගලයෙකි. ඔහු ටෙහෙරානයේ මධ්‍යම ප්‍රදේශයේ තම බිරිඳ සමග සරල ජීවිතයක් ගත කර ඇති බව සඳහන් වේ. ඔහුට ගෙවතු ගවදාව සහ කවි කියවීම වැනි කලාත්මක ආශාවන් තිබී ඇති බවද සඳහන් වේ. තරුණ වයසේදී ඔහු දුම්පානය කිරීමටත් පුරුදු වී සිටියේය. 1980 දශකයේ සිදු වූ ඝාතන උත්සාහයකින් ඔහුගේ දකුණු අතට දැඩි හානි සිදු වී ඇත. ඔහුගේ බිරිඳ මන්සූරේ හොජස්තේ භාගර්සාදේ සමග ඔහුට දරුවන් 6 දෙනෙකු ඇත. ඒ අතර පුතුන් 4 දෙනෙකුත් දියණියන් 2 දෙනෙකුත් අයත් වේ. ඛමේනිගේ පුත්‍රයන් අතරින් වැඩිම අවධානයට ලක්වන්නේ මුජ්තබා ඛමේනි. ඔහු තම පියාට ඉතා සමීපව කටයුතු කරමින් දේශපාලනිකව බලපෑම් ඇති පුද්ගලයෙකු ලෙස සැලකී. ඔහු ටෙහෙරානයේ අලවි උසස් පාසලේ අධ්‍යාපනය ලබා පසුව ඉරානයේ ප්‍රමුඛ ෂියා ආගමික අධ්‍යාපන මධ්‍යස්ථානය වන කූම් සෙමිදාලයේ අධ්‍යාපනය හැදෑරුවා. 2000 දශකයේ මැද භාගයෙන් පසුව ඔහු දේශපාලනිකව බලවත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටි අතර මාධ්‍ය තුල ඒ පිළිබඳ විශාල වශයෙන් කතා කරනු නැත. 2004 ජනාධිපතිවරණයේ පසුව මෙහෙදි කරෝබි විසින් ඔහුට එරෙහිව චෝදනා කළා. එම චෝදනාවල අනුව මහමුද් ඇහමදීනිජාඩ් ජයග්‍රහණය කිරීමට ඔහු රහස්ගතව සහාය දෙවූ බව කියා සිටී. ඛමේනිගේ වැඩිම පුත්‍රයා වන මුස්තෆා ඛමේනිද ඉරාන-ඉරාක යුද්ධයේදී ඉදිරි පෙළමේ සේවය කළ ඇති බව සඳහන් වේ. දෙවන පුත්‍රයා මසූද් ඛමේනි දේශපාලනයෙන් දුරස් සිටිමින් ඔහු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පැමිණි ඇත්තේ ඉතා අල්ප වශයෙන්යි. බාලපුත්‍රයා වන මෙයිසම් ඛමේනිද පූජකයෙකු වෙන අතර ඔහුද තම පියාගේ කෘති සංරක්ෂණය සහ ප්‍රකාශනය සම්බන්ධ කටයුතු වලට දායක වී ඇත. ඛමේනිගේ දියණියන් 2 දෙනා වන බුෂ්රා සහ හොඩා ගැනද මහජනකාවට දැනගත හැකි තොරතුරු ඉතා සීමිතයි. ඔවුන් 2 දෙනාම 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු උපදින්නද පමණක් කවදාවත් ප්‍රසිද්ධියට දක්නන්නේ කාලතුරකී.